ඕම් මැනිගේ ගෙදර. හොඳයි නේද? අපේ හටියට ඉතින් මේ මන්දේ මහත්තයා එතකොට සුදු නංගිට අවුලක් නෑ අයියා. තොට මොන මල කාලේද බං උදේ පාන්දර? අඩේ. කකුල නෙමෙයි. බඩ හොට්ටොත් නිවුස් එකක් කියන්න ආවේ බං. හොට්ටේ කොහොමද? ඒකෙන් අඩ නැහැ. කොහොමද මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්න යන්නේ? ඔව් තව ටිකකින් කිරි ඉතිරනවා තමයි ඉස්පිරිතාලේ. අනේ නිකන් හිතුව කොන්ද. නැගිටපන්. කොන්ද බං. ඕ බං කොන්ද නෙමෙයි. මඩ අල්ලපු දෙයට අලුත් කැල්ලක් බෑලා බං. ඕ බං මේ කොන්ද අමාරු. කලින් කියන්න එපා ඒ බූරු. මන්ට යමන් එන්න තමයි යාළුවා. ඉන්නවද බං? ඉන්නවා බං. කොහොමද කෑල්ල? සුපිරි කෑල්ල. හැබැයි ටිකක් මහතයි වගේ බං. ඈ? නෑ බං මේක ගෙට්ටුයි. මේ තොට ටැක්ද බං අර මහතයි බං. තොට පිස්සු. ඉඳපන් බං මම බලන්න. බලපන්. වට්ටන්න එපා බෑ. හරි. හිනාවෙන් දෙපායකෝ. ඒකේ නෙමෙයි බං. එහෙනම් කවුද? ඒකේ අම්මද කොහොද බං? අප්පට සිරි. මහත්තයා අම්මා ඩුඩු දැක්කා. Topita madre mia che hal yako? Topita ko kala kani hette tuoi tera topi. Nanggi mulai rani. නෑ අක්කේ මේ තාපෙන් මොකෙක් හරි එකේ කොළුව දැම්මා. ඒක බලන්න අපි මේ ආවේ. ඈ? කොළුව දැම්මා? හොත්තිලොව්වේ එබිලා බැලුවද? නංගිට කියන්න නංගියේ අද කාලේ මේ ගෙවල් වල ඇහැට කනට පේන කෙල්ලෙක් හදන්නම බෑ. හරිද? දැන් ඉන්න මේ ගමේ උන්ට පුතුම වදන විසයක් තියෙන්නේ. මේ නාකිය උන් ඉදලා තියෙනවද උන්කි? වැඩක් නෑ කියලා. හරිද? දැන් ඉතින් නංගිලත් මේ ගමට ආලුත්නේ. නංගි මම මේ නංගිට කේලමක් කියලා කියනවා හිතන්නවත් එපා. හරිද? මම මේ හතර පොයටම සිල් ගන්න ගන්නේ. මේ උඩ ඉන්න දෙයියෝ මේව ගැනම බලා ගන්න ඕනේ. හරිද? දැන් කොහොමද මේ අපේ ගමේ ඉන්නේ නෑම්බියොන්ට මේ ගමේ වසන වසවර්තියෝ ඉන්නම දෙන්නේ නෑනේ බා. හරිද? ඔයාලගේ නෑම්බිත් බලා ගන්න වෙයි. හරිද? ඔය මේ අල්ලපු ගෙවල් වල ඉන්නේ වුණත් මේ සතපාකට විශ්වාස කරන්න එපා. ඈ අක්කේ. එතකොට අල්ලපු ගෙදර කොල්ලද මේ ආවේ?
අනේ අපේ නංගී මං නම් ඕව දන්නේ අපේ අප්පෝ මම මේ 4 පෝරෙම සිල් ගන්න ගෑනේ නැත්තම් ඕව පස්සට කේලන් එනවා හරිය මේ කොහමත් නෑම්බි පොඩ්ඩක් පරිස්සම් කරගන්න වෙයි පොඩ්ඩක් ඇහෙන කට පේන්න ඉන්නවනේ මේ සිල්පද 5ක් රකින්න තියෙන එකේ 4ක් ලක වැඩක් නෑ නංගී මං ගිහිල්ලා නැත්තම් දෙයියෝ බලාගෙන මට සාප කරાવી ගොයින් එන්න මේ නංගී මේ කේලමද කියලා හිතන්න එපා නෑ නංගී මේ කෝකටත් අල්ලපු ගෙදර කොල්ලා මේ ඌ ගැන පොඩ්ඩක් ඇහි ගහගෙන ඉන්න ගිහින් එන්න සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ අනේ අයියා එම්මාරයියා අනේ අයියා අනේ අයියා මේක නේද නංගි මල්ලි පාට එකක් කඩේ ගාවින් පෑවෙම්බටයි මටයි. ඒක තමයි නේද අයිද?
නෑ බං. මං උඹට එහෙම කියලා තියෙන්නේ නෑ. මම මේ මගුලක් අහුලන්න ආවේ නෑ. මම මේ පොල් අත අහුලන්න ආවට පස්සේ මේ පොල් ගෙඩියක් තිබ්බා. මේ මේක පොට දීලා යන්න ආවේ. අද කාලේ පොල් ගෙඩියක් කීයද? ගණේ අද මේ පොල් ගෙඩිය. අම්මේ මන් නොදන්නේ උඹේ හැටි. දැන් උඹ මොකටද දාන්නේ? නෑ බං අක්කේ මම උඹට මේ වෙනකම් බොරුවක් කියලා නෑනේ බං. හරිද? මේ උඹේ කොළුව බං මේ ගමට ඉස්තරම් කොළුවේ. හරිද? ඔය මේ ගමට අලුතෙන් ගොඩ බහිර නෑම්බියෝ හින්දා අපේ මේ ඉස්තරම් කොළුව නැති කරගන්න බෑ. හරිද? නැත්තම් මම මේ මට මේ කැහිල්ලක් නෑ උඹට ඕක ඇවිල්ලා කියන්න. හරිද? මේ කොහොමද අල්ලපු ගෙදර කී කියලා ඇහ ගහගෙන ඉන්න ඕනේ. මේ අපේ කොළුව බව් බං. ඇයි දැන් අපේ කොල්ල මොනවද කරලා තියෙන්නේ? නෑ බං අක්කේ උඹලට දෙයක් කිව්වත් ඇරජම නොකිව්වත් ඇරජමමනේ. මේ ඒකනේ උඹේ කොළුව අර අල්ලපු ගෙදරට පැනලා ඒ ගෙදරට අලුතෙන් ආපු නෑම්බිට අත ගහලලු. උඹලා අපි බම් මේ ගමේ හැමදාම එදා ඉඳලා ජීවත් වෙච්ච එවුන්නේ බා. ඔය කොහෙවත් අනේ උන් හින්දා අපේ කොළුවට වචන දාගන්න ඕනේ නැත්තේ නෑනේ. පුතා අයියම්මේ මේ අක්කේ මේ දැන් ඔබ දැන් කරනවා දන්නවනේ බා. ඒ හින්දා දැන් ඔබ කොළුවගෙන් ඒක අහලා විසඳගනි. කොහොමද අල්ලපුවට එන එක පොඩක් හේලා හිටපන් ඈ. අර මිනිහට බත්තේ කුයලාවේ. කුරොස් වෙනවත් දන්නේ. බල්ලෙන්නම් ඈ. ඔය පොල් ගෙඩිය තියලා බලයක්. ඊයේ පෙරේදා ගමට ආපු එවුන් යකෝ මේ අපේ ගෙවල් වල කොල්ලෙක් තියාගන්න බෑනේ උන්ටක පද හදමු කොහේද ආපු එවුන් ඇයි අක්කේ මොකද වෙලා තියෙන්නේ අනේ උඹ දන්නේම නේ කොයි වෙලාවද බල මගේ කොල්ලා උඹලා ගෙට පෙන්නේ මගේ මේ අහිංසක කොල්ලට පද හද ඇයි උඹලා කුරුදුවත්තෙන් ඇවිල්ලාද අනේ මේ අක්කේ උඹ දන්න දෙයක් කතා කරපන් උඹ මේක තමයි මේ තාපෙනුයි අරකිනුයි මේකෙනුයි වැටාසෙනුයි අර හිලෙනුයි මේ හිලෙනුයි බල මයි කෙල්ල දිහා අනේ මේ කුණුහරුප හගන්න පතෝ කුණුහරුප අපි දන්නවා කුණුහරුප යකෝ ඊයේ පෙරේද මෙතෙන්ට ආවට උඹ හිතුවද අපි කුණුහරුප දන්නේ නැහැ කියලා මරන්නේ තෝතම සෑරම කරන්නේ අरे අම්මේ මන් තමයි කතා කරන්නේ. උඹලට වැඩේ අමතකනේ. උඹලට වැඩක් බාර දුන්නාම වැඩේ විදිහට කෙරෙන්න ඕන. අනික උඹලා හොඳටම දන්නවා මං කොයි වගේ පුද්ගලයෙක්ද කියන්නේ. හරිද? නෑ ඒ කටයුතු ඔක්කොම මං ඒ විදිහට සිද්ධ කරනවා. මගේ වැඩේ විතරක් මට වෙන්න ඕන. මං ගා වචන දෙකක් නෑ කිව්වොත් කිව්වමයි ඒ විදිහට වැඩේ සිද්ධ වෙනවා. හරි. එහෙනම් ඒ විදිහට වැඩේ වෙන්න ඕන. තිබ්බානම් පුස්සරණායේ මැනකි නියම වෙලාවට එකක් ගෙනාවේ අපේ මහත්තයා මම අපේ මහත්තයාට දෙයක් කියන්නමයි හිටියේ අර අල්ලපු ගෙදර එක ඒක ගැන නම් මගේ එහෙට විශ්වාසයක් නැහැ කොච්චරවත් අපේ සුදු පස්සේ කැරකි අහරෙන් බල මෙහෙන් බල අර මහ ගෑණි ඒ ගෑණි ඊට හපා ඊයේත් මාත් එක වලියට ආවා මැනකි මත් ඕක දැනගෙන තමයි හිටියේ. මටත් උගේ කල්කිරියව නම් හිතර ඇල්ලුවේ නැහැ. අපේ මහත්තයා මේක බලන්න ඉඳලා නම් හරියන්නේ මම හොගරන්න වෙයි ඔකට. මේක දන්නවනේ මං ගැන මං ඕක ලේසියෙන් අත්හරින පුද්ගලෙක් නෙමෙයි. ඒක මම බලාගන්නවා.
කජු වලට කිරිපොණුද කොහෙද ගහලා? කජුවලට කිරිබනෝ ගානේ අජුවලට නෙමෙයි තොට කිරිබනෝ ගාලා වගේ මට පේන්නේ මම බලාගෙන ඉන්නේ ඉඳන් මෙතනින් මේ බේබී බලනවා ඇයි මොකද ඉබිකම් බලන්න ඉස්සරහට බලන්න බෑද උඹ හිතුවද උඹගේ නංගි මීයා කලිපා කියලා මං එබි බලන් ඉන්න? මීයා කලිපානේ මම තට පේනවා මීයා අර තෝ හිතුවද මේකේ තොට ඕනන් අපි පිටකම් කරුණාට නියම මනුස්සයෙක් වයිද තන පාලා යන්න හරිද තොට තෝගේ මීයට වැඩිය මම මීයෝ දැකලා තියෙනවා බෑ. මේ පිටකම් කාරෝ අතාරපන් මට මෙලව බලාගෙන තෝගේ දාසාන්ත යන්න හිරවන්න අර මොකද මොනවා කියන්නේ අපි පිටකම් කරුණාට හොඳට කාලා ඉන්න මොකද වරෙන් කො එළියට එල්ලේ පාපුතේ නංගිට ආරම් බලන් ටෝක් දාන හරිද අතාරපන් අත මට ඕකත් කිව්වද බේර ගන්න ඕන අක බයිස්කලේ ඒක ඔය පස්සේ නැත්නම් බයිස්කලේ අන්නෝ මේ මට දාගන්න මට උලත් එකයි බිලත් එකයි කනවම කාලේ ඇයි බෑගිලත් වල අතාවකෝ අක්කේ මොකක්ද එන්නේ? අක්කේ මම මෙතන කෑනේ මොකද? ගෙදර කට්ටිය එනවා හා? පාටි ලව්වියා. නංගි පරණ තරහ මරා අමතක කරලා ආපු ගැන නම් ගොඩාක් සන්තෝෂයි. ඉතින් ඔය ඉතින් අමතක කරන්න බෑ. අනේ ඕව මොනවද අයියේ? ඕව අපි හිතවල තියාගෙන ඉන්නේ නෑනේ. අලුත් අවුරුද්දක් දවසේ. අනේ මට සමාවෙන්න. මගේ පොඩි පොඩි වැරදි වුණා. නේද? අපේ මහත්තයා අපි ඉතින් තෙල් ටිකක් බීලා ඉන්න නේද? හොඳයි නංගි. අක්කේ ටිකක් බීලා. එන්න තෙල් ටිකක් බීලා. පවුල් දෙකම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕන. සතුට සෞභාග්‍ය උතුරන්න ඕනනේ. මේ හතර පොයටම සිල් ගන්න ගෑණිගෙන් වචනයක් ගත්තොත් ඒ මගේ නංගියේ හරියනවා. අනේ මොන ස්තුති සිරියක්කේ ඉන්න ගන්න ප්‍රවිල්ලා අනේ හොඳයි. එහෙනම් කෙල්ලේ ගිහින් මම අතරින් තගෙන මේ යෝගේ නැට වැඩ
පවුල් දෙක අඩදකර කරගන්න කොහොමද මේ ඉන්න ඕනේ කිරි පැණි වගේ ඈ. ඔය ටික කිරි මම මේ කේලමක් කියන්න හදනව එහෙම නෙමෙයි. සියලු දෙනාටම සුබාලුත්තරුත් ඉසේම වේවා. මග YouTube නාලිකාවේ සුභාසිරි ලක්කසි ලෝයසි ඔබ සැමටම ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.